තල දර්පණයක් ඉදිරියේ තියෙන වස්තුවක ප්‍රතිබිම්බයේ සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ. විශාලත්වයෙන් සමානයි. උඩුකුරුයි. තව හැබැයි දරුවෝ ලොකු වෙලා අපි කන්නඩි ඉස්සරහ ගිහලා හිටගත්තයින් පස්සේ සමහර ඒවා ලොකු වෙලා පේනවා ළමයි. සමහර චූටි වෙලා පේනවා තියෙනවා ඈ. මේ ලොකු වෙලා පේන තැනක් කියන්නේ. කොහෙද? ආවෝ මේකප් කන්නඩි. ඕනේ. ඔව් මේකප් කන්නඩි හොඳට ලොකු වෙලා පේන. අයියේ. ඔයාලගේ වලවල් හොඳට පේන්න ඕන ළමයි. එතකොට අර පොටි ගාන්නේ කටි මෙහෙම කර කර. මේ එහෙම නේද? ආ රවුල බාන එකෙත් එහෙමයි ළමයි. ඒ සයිඩ් කන්නඩියෙන් චූටි කරලා පේනවා ළමයි. සයිඩ් කන්නඩි විශාල ප්‍රදේශයක් උඩ කරලා. ඒක වේවා වක්‍ර දර්පණ. ඒවා අපිට ඉස්සරහට තියෙනවා සාකච්ඡා. මේ කතා කරන්නේ මේ තල දර්පණ ගැන ළමයි. ඒ වගේම තමයි මේ බන් වස්තුවේ ඉඳන් දර්පණයට තියෙන දුර අපි කියනවා වස්තු දුර කියලා. දර්පණේ ඉඳන් ප්‍රතිබිම්බ තියෙන දුර අපි කියනවා ප්‍රතිබිම්බ දුර කියලා. වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර මොන වෙනවද දුරනේ? සමාන වෙනවා. තව ප්‍රතිබිම්බය අතාත්විකයි. මොකද්ද පුතේ ප්‍රතිබිම්බය අතාත්වික කියන්නේ? තිරයකට ගන්න බෑ. තාත්වික නැහැ කියන්නේ මාත් දන්නවා. හරිද? තිරයකට ගන්න බෑ. සිංහල තේරුම තිරයකට ගන්න බෑ. තව එක දෙයක් වෙනවා. තව එක වැදගත් දෙයක් සිද්ධ වෙනවා. මොකද ළමයි? පාර්ශ්වික අපවර්තනයක් ලක් වෙනවා ළමයි. හරිද? මොකද පාර්ශ්වික අපවර්තනයක් ලක් වෙනවා කියලා කියන්නේ?